නොවැම්බර් මාස වෙනකොට විශේෂයෙන්ම ඇමරිකාවේ සම්බාධක දැම්මහම ඉරානට විරුද්ධව ඒ නැති වෙන තෙල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම නොවැම්බර් මාසේ ඉඳන් අප්‍රේල් මාස වෙනකොට තෙල් භාවිතාව වැඩි වෙනවා සීත කාලය නිසා. මෙන්න මෙතනදී අපිට තාම ලෝකෙ හැම එක්කෙනාම බලාගෙන ඉන්නේ නොවැම්බර් මාසේ මොකද්ද වෙන්නේ කියලා. සමහරු කියනවා 90ටයි කියලා. අනික් අය කියනවා එහෙම යන්නේ නැහැ කියලා. කොහොමත් අද තියෙන විශාලම ප්‍රශ්නේ එකක් තියෙන්නේ ලෝකේ මේ තෙල් මිල ගැන. තෙල් භාවිතා වැඩි වෙලා තියෙනවා ඉරානයේ සම්බාධක නිසා. තෙල් මිල වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම යුරෝපීය සමාගම් ඉරානයෙන් තෙල් ගන්න අකමැති වෙලා තිබෙනවා. අපි අර එදා වාගේ ඩොලර් දෙකක් මෙහාට වෙනවා ඩොලර් එකක් අඩු වෙනවා නේ. මෙතන තෙල් සූත්‍රයේ කොයි සූත්‍රයේ දැම්මත් අද මෙතන තියෙන්නේ ලෝකේ තියෙන විශාල අර්බුදයක්. එතෙන්ට විසඳුමක් කවුරු හරි ලබලා දෙන්න උවමනයි. මම නිශ්චිත වශයෙන් ඇහුවේ මෙම තෙල් මිල අද දිනත් 10 සෑම මාසයකට වරක්ම 10 වෙනිදා දින මේ තෙල් මිලට මේ නව සූත්‍රයකට අනුව ගලපනවා. එතකොට ඊයේ මම දැක්ක මුදල් අමාත්‍යවරයාගේ මාධ්‍ය විමසනකොට කිව්වා ඔහු දන්නෙත් නැහැ වෙන මොකද්ද සූත්‍ර කල්ලියක් තමයි මේක කරන්න කියලා. දැන් මේ වගේ විගඩම් උත්තර දෙන්න බෑනේ අමාත්‍යවරයා. ඒ නිසා තමයි මම නිශ්චිත වශයෙන් මෙය හැම මාසෙකම 10 වෙනි දින අපේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරන නිසා මේ සූත්‍රය පිළිබඳ නිශ්චිත අදහසක් මේ පාර්ලිමේන්තුව දැනගත යුතු තිබෙනවා. එතකොට තාමත් අග්‍රාමාත්‍යවරු මම මේ සීත කාලේ පටන් ගන්න කවද්ද සීත කාලේ ඩීසල් මිල වැඩි වෙනවද ඉරානයේ සම්බාධක මොනවද ඒව අදාළ නැහැ මෙතෙන්ට. එතුමට ඒක වෙන අවස්ථාවකදී කිව්වට මට කමක් නැහැ මගේ පිළිතුරට අදාළ නැහැ. ඒක මගේ පිළිතුරට අදාළ. මගේ පිළිතුරේ නිශ්චිත වශයෙන් අහන්නේ මේ සූත්‍රයේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරන් තිබේද? අරන් තිබේ නම් එම සූත්‍රයේ මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න අගමැතිවරයා කටයුතු කරන්නේ. මොකද කරු කතානායකතුමනි සූත්‍රය ගන්න පුළුවන් මොකක් හරි XY Z අපගමනයේ ওই අනුගම මොනවා හරි දාලා හදලා මේක අපිට අනුලෝම සමානුපාතික මොනවා හරි දාලා හදලා අපිට සූත්‍රයක් කියන්නේ. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් X කියන්නේ මේක, B කියන්නේ බැදුම් කරය, C කියන්නේ අර්ජුන මොකක් හරි අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි කිසි දෙයක් තේරුම් ගන්න බැරුව අපි ඇයි ජනතාව හැම 10 වෙනිදාම ආණ්ඩුව රටට ඉදිරිපත් කරන සූත්‍රයකට ගණන් ගෙවන්නේ? හැම 10 වෙනිදාම කියන සූත්‍රයක් තියෙනවා මෙච්චර වැඩි වුණා කියලා. හැබැයි අදරය වැඩි වෙනවා. හැබැයි ජනතාව අපම සූත්‍රය මොකද්ද කියලා ජනතාවට දෙන්නේ. ඒතකොට ඊට පස්සේ තමයි සීත කාලේ අපිට දැන් සීත කාලේ නම් X කියලා දාන්න මොනවා හරි දාලා හදලා දෙන්නේ. හැබැයි සූත්‍රය දෙන්නේ. හැබැයි සූත්‍රය දෙන්නේ නැතුව මොකද වෙලා තියෙන්නේ? හැම 10 වෙනිදාම ජනතාව හැම 10 වෙනිදාටම ජනතාවට සිද්ධ වෙලා තියෙන දේ තමයි මේ මිල වැඩිවීමක් වෙනවා. ඒතකොට ජනතාව තමන්ගේ මිල වැඩිවීම දරා ගන්න වෙනවා. හැබැයි වැඩි වෙන ආකාරය මොකද්ද කියලා ඇහුවට මේ පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා කිසි කෙනෙක් උත්තර ලබා දෙන්නේ නැහැ. ඒ නිසා මේ උත්තරය මොකද්ද කියලා අපිට කියන්නේ. සූත්‍රය මොකද්ද? අපිට අද තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්නෙට මුහුණ දීලා රටේකට ලෑස්ති කරලා අපි කොහොමද ඒකෙන් පයින්නේ? හැම රටක් මේ කරන්නේ. ඉන්දියාව කරනවා. ඉන්දුනීසියා බලන්න නයිජීරියාවේ තෙල් මිල නයිජීරියාවේ තෙල් නිෂ්පාදනය කරන තෙල් මිල වැඩි වෙනකොට අපිටත් වඩා වැඩි වෙනවා. ඒ පිරිපාදුවක් නැති නිසා අපිට මේ මූලික ප්‍රශ්නට යන්න එකයි තියෙන්නේ. මේ තෙල් මිල වැඩි වෙන්න බදු ගත්තා කියලා ඒකයි ආණ්ඩුව ගත්තේ. ඔය විසඳුම් නෙමෙයි. අද රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නට විසඳුම තමයි හොයන්න තියෙන්නේ.